Happy New Year 2026. Hi everyone. Welcome back to English A to Z with Sumi in the channel. ගොඩක් දවසකින් ගොඩක් කාලෙකින් ඕගොල්ලන්ට වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නේ මොකද මම ගොඩක් බිසි වුණා. ඉදිරියට මම දිගටම ඉදිරිපත් කරනවා. අද මම ඔයගොල්ලන්ට වැදගත් ඉංග්‍රීසි භාෂාවේ කතා කරන්න උවමනා වෙන එදිනෙදා කතා කරන්න උවමනා වෙන sentence pattern එකක් අරගෙන ආවේ. මොකද්ද? You will feel my pain one day. ඔයා දවසක මගේ වේදනාව දැනගනීවි. ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ කවුරු හරි ඔයගොල්ලන්ට නිතරම කරදර කරනවා නම් වේදනාව දෙනවා නම් ඔයගොල්ලන්ගේ හිත රිදවනවා නම් කියන්න පුළුවන් සරලව. You will feel my pain one day. දවසක ඔයා මගේ වේදනාව දැනගනී. දැන් අපි බලමු මේක possessive adjective form එකත් එක්ක. මොනවද possessive adjectives කියලා කියන්නේ? ඔයගොල්ලන්ට මේ screen එකේ දැක ගන්න පුළුවන්. අපිට I කියන එක භාවිතා කරන්න පුළුවන් possessive adjective එකක් විදිහට my. We are. You, your. Plural form එක you, your. Your කියලා කියන්නේ ඒක ඔයගොල්ලන්ට your කියලා pronounce කරන්න පුළුවන්. He, his. She, her. It, its. They, their. මෙන්න මේ විදිහට possessive adjective භාවිතා කරලා කොහොමද three persons වලට අනුව අපි මේක යොදාගන්නේ කියලා අපි දැන් බලමු. I will feel your pain one day. මම දවසක ඔයාගේ වේදනාව දැනගනීවි. We will feel your pain one day. අපි දවසක ඔයාගේ වේදනාව දැනගනීවි. You will feel my pain one day. ඔයාට දවසක මගේ වේදනාව තේරෙයි. You will feel our pain one day. ඔයාලට දවසක අපේ වේදනාව තේරෙයි. He will feel her pain one day. ඔහු දවසක ඇයගේ වේදනාව දැනගනීවි. She will feel his pain one day. ඇය දවසක ඔහුගේ වේදනාව දැනගනීවි. It will feel its pain one day. ඔහු දවසක ඔහුගේ වේදනාව දැනගනීවි. They will feel their pain one day. ඒගොල්ලෝ දවසක ඒගොල්ලන්ගේ වේදනාව දැනගනී. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් three persons වලට අනුව. Okay? Use it. එදිනෙදා ජීවිතයේ සරලව කතා කරන්න මේ වාක්‍ය යොදා ගන්න මම මේ වගේ ගොඩක් වාක්‍ය ව්‍යාකරණානුකූලව ඔයගොල්ලන්ට ඉදිරියටත් අරගෙන එනවා. එහෙමනම් මේක ඔයගොල්ලෝ භාවිතා කරන්න නැවත අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙන්න. See you later.